මස් වගේ රසට කන්න රසම රස සොයා මිට් කරියක් හදන හැටි කියලා දෙන්න තමයි ඔන්න මං අද ඔයාලත් එක්ක එකතු වෙලා ඉන්නේ. මේ මං හදන විදිය. ඇත්තටම මේක හරීම රසයි. ඉතින් මුලින්ම සොයා මිට් එකට ලුණු දාලා උණු වතුර දාලා මේක විනාඩි 3ක් විතර හොඳට තම්බ ගන්න. ඇල් වතුරෙන් හොදලා හොඳට වතුර මිරිකලා අරගත්ත සොයා මිට් ටිකට බෙදපු තුනපහ, අමු තුනපහ, ගම්බිරිස් ඒ වගේම ලුණු ටිකක් එකතු කරලා මේ ටික හොඳින් කලවම් කරගන්න. ඒක වහලා අපි පැත්තකින් තියලා ඊට පස්සේ මම මේකට හදාගන්නවා සුදු ලුණු, සූදුරු, කරාබුනෙටි, එනසල් දාපු රසම රස පේස්ට් එකක්. ඉතින් ඔන්න මම මේ පේස්ට් එක හදාගෙන ඊට පස්සේ ඕන කරන බීලුණු, තක්කාලි, අමු මිරිස්, රම්පෙ කරපිංච ටිකත් ලෑස්ති කරගන්නවා. දැන් ඉතින් ඇතිලියකට තෙල් ටිකක් දාලා තෙලට උළුහල්, රම්පෙ කරපිංච, බීලුණු, අමු මිරිස්, තක්කාලි ටික එකතු කරලා තෙලේ මැලවෙන්න දීලා ඒකටම අර මං හදාගත්ත පේස්ට් එකත් එකතු කරලා හොඳට කලවම් කරනවා. සොයා මීට් එකට ලස්සන පාටක් ගන්න මිරිස් කුඩු තේ හැන්දක් විතර එකතු කරලා ඒකට සෝයා සෝස් ටිකකුයි වතුර චුට්ටකුයි එකතු කරලා ඒක තැම්බෙන්න තියනවා. තැම්බුණාට පස්සේ මම මේකට උක්කුමක පොල් කිරි ටිකක් එකතු කරලා ඒක හොඳට නටව ගන්නවා. ඔන්න ඔහොම තමයි මේ රසම රස සොයා මීට් කරි එක මම හදාගන්නේ. ඔයාලත් හදලා රස බලලා මට කමෙන්ට් එකක් දාන්න.